කලාව සංස්කෘතිය අදුෂ්‍යමානය ඇතුළු අරුම පුදුම දේවල් සමගින් ටෝක් විත් තිලින. ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ මාපා මුදියන්සේලාගේ ඥානතිලක මාපා. අපි එදා අපි මේ සුන්දර ගම්මානෙට කිතලව ඉහළගම ඉහළ පල්ලවෙල කිතලව ඉහළ පල්ලවෙල මේ සුන්දර ගම්මානයට පෙර දිනකදී ආවා. මොකද අපි ආදරයට කිව්වේදා ඒවකට ඥානි මාමා කියලා. ඉතින් මේ ඥානි මාමාගේ හරි ලස්සන අපූර්ව කෞතුකාගාරයක් ඔබට අපි ගෙන ආවා අපේ මේ YouTube නාලිකාවෙන්. ඉතින් අද දවසේ සහ ඉදිරියේදී අපි ඥානි මාමාගේ වැඩසටහන් පෙළක් ඔබ හමුවේ ගෙනෙන්නට අපි සූදානම්. ඒ වගේම විශේෂයෙන්ම මේ හරි ලස්සන ගම්මානයක තමයි අපි ඉන්නේ. මාත් කපිල මහත්මයාත් මේ ගම්මානෙට කිතලව ඉඳලා දකුණට දාලා කුලියාපිටිය සිට ඇවිල්ලා කිතලවෙන් දකුණට දාලා එද්දි මේ ගම්මානයේ තියෙන මේ හරි ලස්සන හරි අසිරිය ගැන අපි කතා කරමින් ආවේ. ඇත්තටම හරි ලස්සන හරි අපූර්ව ගම්මානයක්. අද තවත් සොඳුරු වැඩසටහනක ආරම්භය තමයි මේ විදිහට සනිටුහන් ගන්න සූදානම් වෙන්නේ. ඉතින් සිංහල හින්දු අලුත් අවුරුද්ද ගෙවිලා දවස් කිහිපයකින් ඔබතුමත් එක්ක මේ විදිහට සම්මුඛ වෙන්න ලැබීමම ඇත්තටම අපේ නාලිකාව සහ මම ඇතුළු අපේ කණ්ඩායම ලැබූ ජයග්‍රහණයක්. මොකද ඒ තරම්ම අවුරුදු සමයේ අපි ඔබතුමාව මේ වැඩසටහන හා සම්බන්ධ කරගන්න ගොඩාක් උත්සාහයන් ගත්තා. ඒ වුණාට ඔබතුමාගේ තිබ්බ ඒ කාර්යබහුලකම නිසාම අවුරුද්දෙන් පස්සේ මේ වැඩසටහන කරමු කියන ඒ අදහස තමයි දැම්මේ. ඔන්න කොහොම හරි අද දවසේ ඔබතුමාව අල්ල ගන්න අපිට මේහා සම්බන්ධ කරගන්න ලැබුණා. ඉතින් දැන් කතා කරමු නේද? අනිවාර්යයෙන් දැන් අද දවසේ ඔන්න නිදහසේ කතා කරන්න අපි මේ ඥානි මාමගේ මේ නිවහනට ආවා. මේ හුරුබුහුටි ලස්සන නිවහනට ආවා. ඒ වගේම විශේෂයෙන්ම ඥානි මාමට ආදරය කරන පිරිසකුත් මේ වැඩසටහන නරඹනවා. ඒ ගැන මතක් කරන්න ඕනේ. ඉතින් ඥානි මාමේ මුලින්ම දැනගන්න කැමතියි දැන් මම ඥානි මාමේ කියලා ආදරයට කිව්වට නමට ඉස්සරහින් තවත් ඔබට ලැබුණු තනතුරු තානාන්තර ගොඩාක් තියෙනවා. මගේ මතකයට එන්නේ දේශමාන්‍ය කියන නම මා වරද්ද ගත්තොත් කියන අදහසින් මම ඥානි මාමට ආරාධනා කරනවා ඔබට ලැබුණු නමට ඉදිරියෙන් ලැබී තිබූ ඒ සමාජ මෙහෙවර වෙනුවෙන් ලැබිලා තියෙන ඒ තනතුරු ටික චුට්ටක් මතක් කරොත්. නමුත් ඥානි මාමා එහෙම තනතුරු තානාන්තර පස්සේ ගිහිල්ලා එහෙම ඔළුව උදුම්මා ගත්ත කෙනෙක් නෙමෙයි. හරිම නිහතමානී චරිතයක්. ඒක විශේෂයෙන් සඳහන් කරනවා. නමුත් මේ වැඩසටහනෙන් බලන කට්ටිය දැන ගැනීම පිණිස මම කැමති ඒ තනතුරු ටික කිව්වොත්. හොඳයි මම අර අහන නිසා ඔබතුමාට කියන්න ඕනේ. නැත්නම් මම අර කිව්වා වගේ නැත්නම් ඒවට ඉතර යමුදිත් නෑ. මේක මම ලොකු දන්සලක් දෙනවා මේ අනුරාධපුරේ දවස් 3ක. ඉතින් ඒ නිසාම දවසක් මම මේ පිරිපණ්ඩප්පයක් ගහන්න යනකොට මේ පාරේදී කෙනෙක් කතා කරා මම අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැතුව කතා කරලා එයා කිව්වා මේ ඔයා මේ ඥානි මාමා නේද කියලා විස්තරයක් කතා කරා. ඔයාට මේ සම්මානයක් දෙන්න තියෙනවා. මේ අවල් දිහාට එන්න පුළුවන්ද කියලා කිව්වා. ඊට පස්සේ මට ඉතින් පුදුමයි තුනම නිකන් බොරුවට ජෝක් එකකට කවුරු කියනවාද කියලා හිතුණා. ඒ ඉතින් මම හා කිව්වා. හා කියලා ඉතින් එයා ඉතින් මං එන හැටි ඔයසෙම කිව්වා. ඊටදී මට සම්මානයක් ලැබුණා. ඉතින් දේශමාන්‍ය, දේශකීර්ති, දේශබන්දු, පරිසර හිතකාමී, ලංකා පුත්‍ර
කියන සම්මානය තමයි ලැබුණේ. ඉතින් මම හරි ආඩම්බරෙන් ඒක ගත්තා ඒ වෙලාවේ. ඒ වුණාට ඒ පිළිබඳව ආඩම්බර වුණේ නැහැ. ඊට පස්සේ ගමට ආවට පස්සේ ගමේ පිරිසක් එකතු වෙලා උපහාරකුත් තිබ්බා. ඉතින් සතුටෙන් ඒක බාරගත්තා. අපි එහෙම මේ තනතුරු ගැන ඇහුවොත් මිසක් නැත්නම් අපිට ආපු පළවෙනි දවසේම තේරුණා ඥානේ මාමා කියන්නේ පොළවේ පය ගහලා ඉන්න හරි අපූර්ව සුන්දර මිනිස්සෙක් කියලා. මේ අපි ඇහුව නිසා මේ වැඩසටහන බලන් ඉන්න අය දැනගැනීම පිණිසයි ඒක මම ඇහුවේ. ඉතින් ඥානේ මාමේ දැන් මේ අවුරුද්දක් පහුවෙලා ඉන්න වෙලාවේ මම ඥානේ මාමත් එක්ක කතා බහ කරන්න ආරම්භයක් ගන්න කැමති මේ එකල අවුරුද්ද සහ මේ වර්තමානයේ තියෙන අවුරුද්ද අතර ඥානේ මාමා දකින්න විදිහට ඒ වෙනස ගැන ඒ සංස්කෘතිය ගැන එහෙම නැත්නම් ඒ පරිසරයේ තිබ්බ සුන්දරත්වය එදා සහ අද තියෙන වෙනස මිනිසුන්ගේ ආකල්පවල තියෙන එදා සහ අද තියෙන වෙනස ඒ ගැන අපි සවිස්තරාත්මකව අපි කතා බහ කරොත් කොතනින්ද ඥානේ මාමේ අපි ඒක පටන් ගන්න. ඇත්තම ගොඩාක් එදා අද අතර බලනකොට ගොඩාක් වෙනසක් තියෙනවා. ඒක මිනිස්සු අතර විතරක් නෙමෙයි පරිසරේනුත් ඒක තියෙනවා. පරිසරේනුත් අපිට පෙන්වු කරනවා අපූර්වට වෙනස. ඒ වගේම සත්තුන්ගෙනුත් වෙනසක් තියෙනවා. එදා අවුරුදු කිට්ටු වෙනකොට කොහා කෑනවා. දැන් අද කොහා නැහැ. මා හිතන්නේ මේ අද කොහා දක්නට ලැබෙන්නේ මේ ගුවන් විදුලි නාලිකාවල ගුවන් විදුලි සින්දු අසෙන් කොහාගේ හඬ මේ කෘතිමව දානවා. ඒක තමයි අපිට අද වර්තමානයේ ඉස්සරහම මුළු දැන් මේ කතා කරනකොට උනත් කොහාගේ හඬ මේ වීඩියෝ වෙනවා. ඒ තත්ත්වයක් තිබුණා. ඉතින් ඒ තත්ත්වය අද නැහැ. ඉතින් ඒ ගැන හරි කනගාටුයි. ඒ වගේම තමයි පරිසරය දිහා බලපුවම ගහකොළ දිහා බලනකොට ගෙඩි නැහැ, මල් නැහැ, වර්ෂාව නැහැ. ඔය සියලුම දේවල් බලනකොට ගොඩාක් දුරට වෙනස. මිනිස්සු අතර සම්බන්ධතාවයෙන් අඩුයි. ඉතින් බොහොම කනගාටුයි. බොහොම කනගාටු සිදුවීමක් තමයි මිනිසුන් අතර ඒ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නැහැ. එදා මල්පලක් හදලා අවුරුද්ද ලැබනකොට ගෙදර මිදුලේ මල්පලක් හදලා ඒකට පොද පූජා පවත්වලා ඒක නම් ලොකු කතාවක් තියෙනවා මම කියන්න මල්පල පිළිබඳව. ඊට පස්සේදී ඒ වාගේ ලස්සන ක්‍රීඩා කරා. එතකොට ඒ ක්‍රීඩා අතර තිබුණේ අද වාගේ කඹාදින්න මේ මොනවද මේ තරංගකාරී තත්ත්වයක් නෙවෙයි තිබුණේ. එදා තිබුණේ පංචදම්ම ඔලින්ද ක්‍රීඩාව, ඒ වගේම පොරපෝල් ක්‍රීඩාව, එතකොට මේ මොනවද මේ අංගදීම්, මේ වගේ ක්‍රීඩා තමයි ගොඩක් තිබුණේ. ඉතින් ළමයි එකතු වෙලා ගෑනු ළමයි පිරිමි ළමයි එකතු වෙලා මේ ක්‍රීඩාව ලස්සනට කරා. අද ඒව මොනවත් නැහැ. ළමයින්ට කාර්ය බහුලයි. ළමයි සියල්ලම ගිහින් අංකලා ඒගොල්ලොන්ගේ රාජකාරිය වලට මුදල් පස්සෙම දුවනවා. අන්න ඒක තමයි වෙලා තියෙන්නේ. දෙමව්පියන්ට අඳුමක් එදාට එනකොට අරන් එනවා. එදාට එනකොට මේ තත්ත්වය තමයි එදා හැම නෙමෙයි මුළු ගමම එකතු වෙලා එක තැනකට එකතු වෙලා ලස්සන ක්‍රීඩාවක් කරලා අවුරුදු උත්සවයක් කරා. එතෙන්දි තෑගි භෝග බලාපොරොත්තු වෙන්නේ නැහැ. එදාට තිබුණේ අර එකතු වීම. ඒතර හොඳට කන්න බොන්න දීලා කට්ටිය එකතු වෙලා සුවද කෑවා බිව්වා. ඒ වගේ තත්ත්වයක් තමයි හිස්තෙල් ගෑම ඒත් ඒ වගේ. හැම දෙයක්ම වෙනස් වෙනවා. ඉතින් ඒක හරි කනගාටුවට හේතුව තමයි ගොඩාක් කනගාටුයි මේ පරිසරයට වෙච්ච පිළිබඳව. මොකද පරිසරයේ සතා සිව්පාවා ගහකොළ සියල්ලම වෙනස් වෙලා ඒගොල්ලොත් ආපහු බලලා ගෙඩි නෑ අපිට මල් නෑ. එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒක බොහොම කනගාටුයි. ඒ කියන්නේ දැන් පරිසරයට උනත් හිතා ගන්න බෑ. ඇත්තටම මේ මොකද්ද මේ සබාධම මේ ලෝකයට මිනිසුන් කරන මේ වින කටින දේවල් එක්ක පරිසරයටත් හිතා ගන්න බෑ මොකද්ද මේ ලෝකෙට වෙන්නේ කියලා. සහ ඉස්සර මේ දැන් ඥානේ මාමේ අපි දැන් අවුරුද්දක් උදා වෙද්දී මේ පවුලේ අය එකතු වෙලා කැවුම් කොකිස් බදිනවා ඒ ටික හදනවා මේ කැවිලි මේ මෑතක් වෙනකම් දැන්ට අවුරුදු 10කට 15කට විතර ආසන්න වෙනකම් ඒ ටික පවුලේ අය එකතු වෙලා අවුරුද්ද කිට්ටු කරලා අපි මේ දේවල් සමගියෙන් සාමදානෙන් පවුලේ අය එකතු වෙලා දූ
දරුවෝ එකතු වෙලා අම්මා තාත්තා එකතු වෙලා කිරියම්ම සීයා මේ ආච්චි කිරියම්ම මේ එකට එකතු වෙලා අපි හදනවා. දැන් ඒ වුණාට ඒකත් මේ කැවුම් කොකිස් එතකොට අපි කිව්ව මල් පැල ඒකත් මේ වාණිජකරණය වෙලා මේ කඩේ ගිහිල්ලා ගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. ගහකට යන්න කෙනෙක් නැහැ. මේ ඒ වගේම තමයි තරුණ පරපුරට කැවුම් ගෙඩියක් වෙන හැටි දන්නේ නැහැ. ගෙදර අම්මා නැති කාලෙක ආච්චි සීයා නැති කාලෙක ඒ මෙව නැතරම නැතිනවා. මේ තව ඉදිරියේදී මේක කොහෙත්ම නැතු වෙනවා. ඒ කියන්නේ මම දකින හැටියට හුඟක්ම මේ අර මුදල් පස්සේ යන්නේ තමයි මේක වෙලා තියෙන්නේ. එන ළමයින්ට කවුම් ගෙඩියක් හොයන්න, ආස්මි ගෙඩියක් හොයන්න එතකොට ඉන්දියාව ටිකක් සම්බන්ධ ළමයි දන්නේ නැහැ. තරුණ ළමයි දන්නේ නැහැ. ඒගොල්ලෝ කඩේට දුවලා ගිහින් අහකලා ගියනවා. කියන තාකලා ඒක තමයි මේක හැදීගෙන යන්නේ. එතකොට තරුණ පරපුර මේකට යොමු වුණා නම් මේ දේ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ පිරිමි ළමයි, ගෑනු ළමයි කවුරුත් ඒ තත්ත්වයටපත් වෙලා ඉන්නේ. මම හිතන්නේ අලුත් අවුරුද්දේ මේ ඔය වෙළඳ භාණ්ඩයක් විදියට මල් පැල විතරයි බේරිලා තිබ්බේ. නෑ. ඔව් මම බේරිලා තිබුණේ එච්චරයි. දැන් මල් පැලත් කඩේ ගන්නවා. දැන් මල් පැලත් මේ පාරයිනේ අපිට ටිකක් කලනවර අර වැඩ අල්ලන්න ඉල්ලන කොස්තත් කඩේ දාන්න තියෙන්නේ. ඒක කඩන්න බෑ. කඩේ තියන්න බෑ. මැරෙනවා. ඒ නිසා තමයි ඒක නැත්තේ. අර වැඩ අල්ලන්න අපි මල් පැලේ කොස්තත් කලනෝනේ. ඔව්. අපි අර මං ඉස්සෙල්ලා කිව්වා මල් පැල ගැන කතා කරනකොට ලොකු දෙයක් තියෙනවා. ඒක බොහෝ දෙනා නොදන්න දෙයක්. මේ තරුණ පිරිස නෙමෙයි වැඩිහිටි පිරිස දන්නෙත් නැහැ. මේ මල් පැල අපි හදනකොට බිමට කපන්න හොඳ නැහැ ගොක්කත්. ගොක්කත් අරන් බහින්න ඕනේ. බිමට කපන්න ඒක දා. ඊට පස්සේ ඒක ගෙනත්තා කළා දෙකට ඉරලා දැන් අද කරන්නේ දෙකට ඉරලා බිම තියාගෙන කකුලෙන් පාගගෙන වියනවා. ඒක වැරදි. එතකොට අවුරුදු කුමාරයා ඒකට වඩින්නේ නැහැ. දෙවි කෙනෙක් එක්කෙන් වඩින්නේ නැහැ. එතකොට ඒ කකුලෙන් පාගන්න නැතුව මේසයක් උඩ තියාගෙන වියලා මල් පැල ලස්සනට හදලා දී කැලි 4ක් අද තියන 3යි. දී කැලි 4ක බඳින්න ඕන. මන්දල තමයි ඊටාම පිරිසිදු. ඊටාම පිරිසිදු එතන ඒ තැනක හදන්න ඕන. ඊට පස්සේ අපි මල් පැලේ මොනවද තියන්නේ? කවුරුත් දන්නේ නැහැ. මොනවද මල් ටිකක් තියෙනවා, බුලට් කොලයක් තියෙනවා, ඕන තව කුපියලක් කමාරක් තියෙනවා. ඒකනේ කරන්නේ. එතකොට මල් පැල හදන්නේ කාටද? ඒක දන්නේ නැහැ. මල් පැල හදන්නේ අවුරුදු කුමාරයාට. දෙවියන්ට නෙමෙයි. බුදුහාමුදුරන්ට නෙමෙයි. ඒ මල් පැල හදන්නේ අවුරුදු කුමාරයාට. අවුරුදු කුමාරයාට දෙන්නේ අපි මොනවද? එදා නැකත් වෙලාවට අපි වල හදනවනේ කෑම. රස කැවිලි හදනවා. බතක් හදන්න ඕනේ හත් මාළුවක් සමග. හත් මාළුවක් බතයි අර කැවිලි ගෙදර හදපු කැවිලි ඒක තමයි අවුරුදු කුමාරයාට පූජා කරන්නේ. මල් ටිකකුත් තියෙනවා. අවුරුදු කුමාරයා ගයක් ගහනේ වඩිනවා. කවුද මේ අවුරුදු කුමාරයා කියන්නේ? ඊට පස්සේ අවුරුදු කුමාරයා ගැන දන්නේ නැහැ. අවුරුදු කුමාරයා ගැන මට මේ අවස්ථාව ලැබුණේ උන් ගැන මම ඉතාම සතුටු වෙනවා. මොකද මේක මට ලෝකෙට දෙන්න පුළුවන්. දැන් මේක ලෝකෙට යනවා. ඒ නිසා මම හරි කැමැත්තෙන් මම මේකට ඉදිරිපත් වෙනවා මේ විස්තරය කියනවා. මොකද අවුරුදු කුමාරයාගේ අම්මා තමයි අචිනි කියන දෙව්දුව. අචිනි කියන දෙව්දුව තමයි අවුරුදු කුමාරයාගේ අම්මා. එතකොට අවුරුදු කුමාරයාගේ නියම නම ආදිත්‍ය. එයාට ඉන්නව සහෝදරයෝ එයත් එක්ක 12. එයා 4 වෙනියා. ඒ දිව්‍ය ලෝකේ ඉන්න ඒ සහෝදරයන්ගේ 4 වෙනියා. 4 වෙනි දරුවා තමයි මේ අචිනි දෙව්දුවට ඉන්නේ. එතකොට මෙයාට මේක තියෙනවා මේ දිව්‍ය ලෝකේ තියෙනවා මුද්දුංග කියලා බෙරයක්. මේ මුද්දුංග කියන බෙරේට හරීම කැමති. කවුද මේ ආදිත්‍ය. ඒ නිසා එයාට ඒ මුද්දුංග කියන බෙරේ නම සමාන සිංහලෙන් කියනකොට මිහිඟු. මිහිඟු තමයි කියන්නේ. මේ මිහිඟු කියලා මෙයාට නම හැදුනා. එයාට බාග කියලා කියන ආදරේ. ආදරේට බාග කියන කෙනාට නිසා තමයි මේ අර මම කියන 12 දෙනෙක් ඉන්නවා. ඒ 12 දෙනාට මේ මාස 12 ආයිති. මෙයාට ආයිති මේ 4 වෙනි මාසේ. මේ අවුරුදු මාසේ.
මේ අවුරුදු කුමාරයාටයි. කුමාරයා කියන්නේ යාට. ඉතින් එතකොට මේ භාග කියන එක තමයි මේ මොකද අප්‍රේල් මාසෙට කියනවනේ බක් මාස. බක්මා කියන්නේ. මේ භාග කියන නමින් තමයි මේ බක්මා. ඉතින් ආගේ අනිත් 11 දෙනාට අනිත් මාස 11යි. ඉතින් මේ භාග කියන කෙනා හරි හොරතා. ඒ හොරතා කොමට තමයි මේ ගතියට හැදිලා තියෙන්නේ. මේ අපි මේ අදහන මේ පරිසරය එතකොට මේ ළමයින්ගේ ක්‍රීඩා කාලේ අවුරුදු ක්‍රීඩා කාලේ ඒක සියල්ල හැදිලා තියෙන්නේ මේ භාග කියන කෙනා හොරතලේ. එයාගේ බලාපොරොත්තු. ඉතින් ආගේ නිසා මේක මම කියන කතාවක් නෙමෙයි. මේක පුරාණ මීට අවුරුදු 6000කට ඉස්සරලා ලියපු පොතක් තියෙනවා රුක් වේදය වේද පොත. මේ වේද පොතේ මේ ඉක්ෂිවරු ලියලා තියෙන මේ විස්තරය කියලා. ඉතින් ඒක හරි වටිනවා. මේක මට බොහෝම සන්තෝෂ වෙනවා අද මේ වැඩසටහන. මොකද මේක මට දෙන්න ලැබුණා. රටට දෙන්න ලැබුණා, ලෝකෙට දෙන්න ලැබුණා. ඒකට මට ලොකු දෙයක්. ඉතින් ඒ නිසා මම මේක කාටද කියන්නේ කියන බලාපොරොත්තුෙන් හිටියා. කියන්න කෙනෙක් නෑ. ඒ හින්දා මම පොත් ලිව්වා. මේ ගැන ලියනවා. ඒ ලිව්වම සින්දු ලිව්වා. අපි ඒ වගේම ඉදිරි වැඩසටහනකින් අපි ඒ පිළිබඳවත් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඔව්. ඉතින් අන්න ඒ වගේ මේ අවුරුද්ද හැදිලා තියෙන හැටි තමයි මම ඒ කිව්වේ. ඉතින් භාගකේ තියෙන එයාගේ තියෙන නිල් මාණික්කය. මොකාරේ එල්ලන නිල් මාණික්කයක් තියෙනවා. හොඳ රත්තරන් පාට සල්ුවන් දින අපිට අවුරුද්දට තව කතාවක් තියෙනවා. අවුරුද්දට අපිට එක අවුරුද්දට එක ඇඳුම්. මේ අවුරුද්දේ රතු පාට, කහ පාට, රත්තරන් පාට කියලා ඇඳුම් තියෙනවා. නිල් පාට කියලා ඇඳුම් අඳින්න තියෙනවනේ. ඒ ඇඳුම අපි නැකත් කරද්දී ඒ වඳිනවනේ. ඒ අඳින්නේ අද නම් ඒක නෑ. ඔහේ ඉතින් මොකක් හරි අඳිනවා. ඒ ඇඳුම අද සමහරලාට ඒ මාසෙන් මාස නැකත් එක හදාගන්නත් මාර ඝට්ටනයක් තියෙනවනේ. නැකත් හදනවා. කොහෙද කරන්නේ? ඒ ඒතරම අවුල් වෙලානේ. ඊට පස්සේ ඒ මිහිඟු එක අවුරුද්දට අඳින්න කැමති අඳුම පාට. ඒ පාට එයා කැමති පාට තමයි අපිට දෙන්නේ. අපි මේ සිංහල අවුරුද්ද අදහන අයට එයා කැමති පාට තමයි දෙන්නේ. ඒකෝට එයා හරි කැමති අපි මේ පාට ඇඳගෙන ඒ චාරිත්‍ර කරනවා එයා කැමති. මේ බක් මාසයට අදාළේ කුමාරයා කැමති පාට තමයි අපිට දෙන්නේ. අවුරුද්දක් පාසා වෙනස් වෙමින් අවුරුද්දෙන් අවුරුද්දට අපිට ඒක වෙනස් වෙනවා. ඉතින් එතකොට එයා මෙතෙන් එනකොට අපි වෙන මොකක් හරි කඩමල්ලක් ඇඳගෙන ඔය මල් පැලක් පාගලා වියලා ඒකට පූජාව නැහැ. ආයෙත් නැහැ. පරිසරය වෙනස් වෙන්න හේතුව ඒක. සහ මේකටම මම දෙයක් මේ ඥානතිලක මහත්මයාගෙන් දැනගන්න කැමතියි. දැන් අපි මල්පැල බුදුන් උදෙසා තියෙනවනේ අවුරුද්දට. ඊට පස්සේ අපි මේ ඒත් එක්කම මේ හුරු වෙලා තියෙනවා අර ගම්බාර දෙවියන්ට කියලා තමයි මම අහලා තියෙන විදිහට මේ ගොටුවක් දෙනවා. ඔව්. අන්න ඒ ගැන චුට්ටක් කෙටියෙන් සඳහන් කරමු. ඒක ගොටුව දෙන්නේ අපිට බලාපොරොත්තුවක් තියෙන අපේ ඇදහිීමක් තියෙනවනේ. මේ දෙවියන්ගෙන් අපිට ආරක්ෂාවක් ලැබෙනවා කියලා. අපි දෙවියන්ගෙන් මේ ආරක්ෂාවක් ලැබෙන නිසා ඒ දෙවියන්ටත් අපි පූජාවක් තියෙනවා. එතකොට අපේ මළගිය ඥාතින්ගෙන් අපිට ආරක්ෂාවක් ලැබෙනවා කියන බලාපොරොත්තුවක් අපිට තියෙනවා නම් ඒගොල්ලන්ට අපි ආදරෙන්නේ. ඒ ආදරය කරනකොට ඒගොල්ලන්ටත් අපි ඕන වෙලාවක දෙනවනේ. එහෙම දෙන්න වෙලාවල් පන්සලට ගිහිල්ලා දානයක් දෙනකොට මළගිය ඥාතින් මතක් කරන්නේ. ඒ වගේ වැඩක් තමයි. එතකොට ඒක අර ඒ ගොටුව දැන් අවුරුද්ද දවසට මල් පැලත් එක්කම ඊට පස්සේ ගොටුවක් හදලා දෙන්නේ. එතකොට ඒ ගම්බාර දෙවියන් උදෙසා නැත්නම් සමස්ත දෙවියන් උදෙසාමද? ඒක තම තමන් අදහන දෙවියන් ඉන්නවනේ. ඒ මොන කෙනෙකුට හරි ගම්බාර දෙවියන් අදහන කෙනාට ගම්බාර දෙවියන් මතක් වෙනවා. අනිත් දෙවියන්ට සියලු දෙවියන්ට මේ එහෙම කරන තමයි දෙන්නේ. හැබැයි ඒක මෙහෙමයි. ඒක සමහර පළාත්වල තමයි තියෙන්නේ. මේ පළාතෙන් පළාතට ගමින් ගමට දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ගොඩාක් දාට වෙනස් නේ. ඒක වෙනස් වීම තම තමන්ගේ අභිප්‍රාය උඩ කරන වැඩ නෙවෙයි. එහෙනම් ඉතින් අපේ ඥානේ මාමගෙන් අපේ වැළලිලා යන නියමිත වැළලිලා යන අතීත කතන්දර ගොඩක් මේ අවුරුද්ද හා සම්බන්ධ වැදගත් කරුණු ගොඩක් අපි ඥානේ මාමත් එක්ක අද දවසේදී
මේ සුන්දර ගම්මානයට ඇවිල්ලා කතා කරා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ ටෝක් විත් තිල්න YouTube නාලිකාවෙන් මේ වගේ වැදගත් කියන වැඩසටහන් ඉදිරියේදීත් අපි ගෙන එන්න සූදානම්. අපිව නරඹන සියලු දෙනාට ආරාධනා කරනවා අපේ මේ channel එක subscribe කරන්න කියලා. ඉතින් ඒ subscribe කරන එකෙන් අපිට ශක්තියක් වෙනවා මේ වගේ වටිනා කියන වැදගත් වැඩසටහන් ඔබ වෙත ගෙන එන්නට. ඉතින් එහෙනම් අද වැඩසටහනෙන් අවසාන වශයෙන් ඥානිමාමේ අපේ තාරුණ්‍යයට හරි නැත්නම් සමස්ත අපිව නරඹන සියලු දෙනාට මොකක් හරි පණිවිඩයක් දෙන්න තියෙනවා නම් මේ වැඩසටහන අවසාන වශයෙන් සංක්ෂිප්ත කරලා මොකක් හරි කියන්න තියෙනවා නම් ඒ සඳහා ඔබට අවස්ථාව ඒක බට කියන්නේ මම මේ මෙච්චරලා කියපුවා මේ මම හිතුවක් නෙමෙයි මේක ගෲප් වේදී ඉසිවරුන් ලියපු මේ අවුරුදු 6000කට ඉස්සරලා මීට අවුරුදු 6000කට ඉස්සරලා ලියපු පොතකින් තමයි මේ විස්තර මම අරන් තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව තමයි මම මේ කතා කරේ. එතකොට අපිට පරිසරය දිහා බලපුවාම ඒ සත්‍ය කතාවක් කියන එක අපිට දැන් ඔප්පු වෙලා තියෙනවා. ඒ ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තෙන්ම මේ පිළිවෙලට අපි ඒ අවුරුදු කුමාරයා ගැන අදහලා ඒ අපිට ලැබෙලා තියෙන ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔව්. ඉතින් අපිව නරඹන ඔබටත් අපේ ඥානිමාම අවසාන වශයෙන් කිව්වාසේම අපේ අතීතයේ තියෙන සංස්කෘතික දේවල් වටිනා කියන දේවල් චාරිත්‍ර වාරිත්‍ර වටිනා කියන චාරිත්‍ර වාරිත්‍ර රැකගෙන අපි මේ නවීන තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරමු කියන අදහස් තමයි ඥානිමාමත් අවසාන වශයෙන් ඒ අදහසින් අපිට ගම්ම්‍ය වෙන්නේ. ඉතින් මෙවන් වූ හරබර වැඩසටහන් රැසකින් ඉදිරියේදී හමු වෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නයි සූදානම් වෙන්නේ. මේ කාර්යබහුල මොහොතේදී මේ වටිනා කියන අදහස් අපත් සමගින් මේ වැඩසටහනත් සමගින් ටෝක් විත් තිල නාලිකාවත් සමගින් බෙදා හදා ගන්නට අපිට ඒ අවකාශයේ අවස්ථාව ලබා දුන් අපේ ආදරණීය ඥානිමාමට සමු දෙනවා ආයිබෝවන් කියලා ඔබට ආරාධනා කරනවා ටෝක් විත් තිල නාලිකාව සමගින් මේ විදිහටම දිගටම රැඳෙන්න කියලා. ගිහින් එන්නම් ඔබට ජයග්‍රාහී දවසක්.